ඒජන් 99 වීඩියෝ එකේ මේ රිවිව් එකේ අපි පස්වෙනි කොටස තමයි දැන් මේ වෙලාවේ අපි කරන්න ලෑස්ති වෙන්නේ. ඉතින් 18 inch laptop එකක් මේ වෙනකොට ලෝකයේ අතර තියෙන බලවත්ම laptop එක කියලා තමයි දැන්ට මේක කියන්නේ සාමාන්‍ය අපිට අපි ඔයගලන්ට ගන්න පුළුවන් මට්ටමේ. කියන්නේ අපි ඔයගලන්ට ඇත්තටම මේක ගන්න බෑ. පොඩ්ඩක් අමාරුයි. ඒ වුණත් මේ සාමාන්‍ය ඕපන්ලි ගන්න පුළුවන් laptop වලින් බලවත්ම එක කියලා තමයි කියන්නේ. අපි යමු මෙතනින් ඉස්සරහට අපිට බලන්න පුළුවන් මේකේ performance mode ටික අපි බලමු. Which performance mode you're in, and you දැන් බලන්න මෙතන මේ ෆන්ක්ෂන් කී එක ඔබලා මේක වෙනස් කරන්න පුළුවන්. මේ නිල් පාට ඩිස්ප්ලේ එක එනවා quiet mode එක කියන එක. මේ කියන්නේ performance mode හතරක් දීලා තියෙනවා. quiet mode එක, balance mode එක, performance mode එක සහ custom mode එක කියලා. custom mode එකේ තමයි අපිට කැමති විදිහට fan speed එක, ඊට පස්සේ wattage එක CPU එකට ගන්න, මේ ඊට පස්සේ GPU එකට ගන්න. ඒ wattages එහෙම වෙනම වෙන් කර ගන්න පුළුවන් විදිහට අරගන්න පුළුවන්. ඉතින් ඊට අනුනාම quiet mode එක කියන්නේ අපි වැඩි ශබ්ද බද්ධ නැතුව පාවිච්චි කරන්නේ. balance mode එක කියන්නේ හැමදේම balance එකේ දුවන්න පුළුවන්. performance කියන්නේ gaming වගේ ඒවට high speed fast අපේ නැත්නම් phones වලත් ඔවා තියෙනවා. ගොඩක් laptops වල gaming laptops වල විශේෂයෙන් මේ option එක දීලා තියෙනවා. අපි යමු මෙතන ඉස්සරහට. can swap between them at any time with the function plus Q shortcut. The internal temperatures are fine. function plus Q shortcut එකෙන් තමයි කියන්න පුළුවන් කියන්නේ. අපි මේ ඒගොල්ලෝ මේ එක modes වල මේ උෂ්ණත්වය ඒගොල්ලෝ මේ එකින් එකට සමාන කරලා තියෙනවා. අපි ඉතින් මේකේ වීඩියෝ ලින්ක් එක ඔයගලන්ට දෙනවා මේ වීඩියෝ එකේදී. ඉතින් අපි වීඩියෝ එක දිග වෙන හින්දා අපි එකින් එකට පැහැදිලි කරන්නේ මේකේ මේ සම්බන්ධව මේ එකින් එකට modes වල තියෙන උෂ්ණත්ව සම්බන්ධව. අපි යමු ටිකක් ඉස්සරහට. The internal temperatures are fine at idle. The rest of the which aim to represent with performance mode being significantly warmer compared to balance mode below it. Custom modes was laptop. Using a basic metal stand was warmer though, which is something weird we've found with all Lenovo laptops in this workload. The cooling pad I test with. එතනදී ඒගොල්ලෝ විශේෂයෙන් මේ ගැන කියන්න තියෙන දේ තමයි මේ mods ගැන අපි කතා කරද්දී අතට මේක fan හතරක් තියෙන laptop එකක්. ගොඩක් බලවත්. ඒ කියන්නේ cooling පැත්තෙන්. ඊට පස්සේ ලොකු මේ මොනවද මේ cooling system එකක්. ඒ කියන්නේ අපි කිව්වේ ඉස්සෙල්ලා මේ vapor chambers ඒ ලොකු vapor chambers තියෙන ලොකු cooling system එකක් තියෙන එකක්. ඉතින් ඒක efficient අනිත් එක laptop එක සමාවෙන්න. laptop එක ගොඩක් බරයි. ඒ වගේම laptop එකේ ඒ කවුලින් ඒ අතර ඉඩපාඩු ගොඩක් ලොකුයි. ඉතින් ඒක ගොඩක් හේතු වෙනවා මේක ඉක්මනට කූල් වෙන්න. ඉතින් සාමාන්‍ය අනිත් laptop performance laptop වලට වඩා මේක හොඳ thermal efficiency එකක් තියෙන laptop එකක් විදිහට තමයි මේගොල්ලෝ පැහැදිලිව පෙන්නන්නේ. ඔයගලන්ට ඒක විශේෂයෙන් බලා ගන්න ඕන. ඒ උෂ්ණත්වය සම්බන්ධ සමකිරීම මේ link එකෙන් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. Linked below wasn't performance and custom modes. Performance and custom modes, pretty much performance and custom mode at the same time, which is crazy high. That's all in any case, without actual games and messing around, which was worse than quiet mode with the 400-watt charger, but the result is better than what we saw while මේ පෙන්නන්නේ එක mode වල multi core සහ අනිත් මේ normal මේ single core processing වලදී මේකට ලබාගත් වේග තමයි මේ පෙන්වන්නේ. ඒ කියන්නේ average මේ wattage එක අපි කියමුකෝ watt මෙන්න මෙච්චර ගාණක් කියන එක. අපි ඒ ටිකත් අපි මේක දීර්ඝ වශයෙන් කතා කරන්න යන්නේ නැහැ. මොකද වීඩියෝ එක දිග වෙන හින්දා අපි ඉස්සරහට යමු. මේ සම්බන්ධව අපි මෙන්න මෙතනදී මෙන්න මේ ටික පොඩ්ඩක් අපි බලමු. lap එක මේ thermal camera එකකින් performance lowers when we unplug the charger and run on a performance on battery below 30 degrees Celsius on a performance on battery. ඒ කියන්නේ battery performance එකත් මේකේ පැහැදිලි කරලා තියෙනවා. අපි ඉස්සරහට යමු මේ මොකද අපිට ඇත්තටම ගොඩාක් ලොකු වෙලාවක් ගන්න බෑ. ඔයගොල්ලන්ගේ කාලේ මේ වීඩියෝ එක බලද්දි මේක අපි පැහැදිලි කරන්න පුළුවන් දේ අපි උපරිම පැහැදිලි කරනවා. එකින් එකට mode එකට යන වෙනස්කම් ඔයගොල්ලන්ට වෙනම බලා ගන්න පුළුවන්. අපි බලමු thermal camera එකෙන් power, but not the Legion. Granted, it is now beaten by a 13-inch tablet as below 30 degrees Celsius range on the keyboard at idle. The Legion was in. ඒ කියන්නේ සාමාන්‍ය පාවිච්චියේදී මේ සෙල්සියස් අංශක 35ට වඩා අඩුයි කීබෝඩ් එක. ඒ කියන්නේ සාමාන්‍ය අපිට අතට දැනෙන උෂ්ණත්වයකත් නෙවෙයි. ඒ කියන්නේ මෙච්චර performance laptop එකක් මේ balance mode එකේ මේ normal processing වලදී. ඊට පස්සේ මේ අතරම මේ flare camera එකක්. flare කියන්නේ දැන්ට ලෝකේ තියෙන හොඳම thermal camera හදන company එක. ඉතින් ඒගොල්ලන්ගේ camera එකක් මේ තියෙන්නේ. Line with this, but the rest area still felt a bit warmer than most others because it's metal and absorbs heat. It gets warmer with the stress test running, but we're only talking about mid-30s in the sun. ඒ කියන්නේ මේ තියෙන මේක මේ පෙන්නන්නේ CPU එක GPU එක මේ ස්ට්‍රෙස් ටෙස්ට් එකක්. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ තියෙනවා එක ටෙස්ට් වර්ග මේ software test lab එක උපරිමයටම මේ run කරවලා ඒකේ මේ දෙන බර උපරිමයටම ගන්න. එහෙම වුණත් එළිය 30 ගණන් වල තමයි පෙන්නන්නේ. ඔයාලට මෙතන පේනවා ඇති. මෙතන එළිය පේන මෙතන තියෙන වැඩිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 37යි කියලා පෙන්නන්නේ. It's nowhere near feeling uncomfortable. The higher balance mode was much the same, still relatively cool. As the fans get louder to performance mode was a little warmer right in the middle of the keyboard, but we're barely cracking 40 degrees. ඒ කියන්නේ performance mode එක මේ තියෙන ඉහළම mode එක custom mode එකට කලින්. ඉතින් එතනදිත් සෙල්සියස් අංශක 40ක් තමයි මෙතන පෙන්නන්නේ.
ඉතින් මේ සෙල්සියස් අංශක 40ක් කියන්නේ ඉතින් අතරම ලැප්ටොප් එකක මේ බොඩි එකක් එක බැලුවහම ඉතින් සෑහෙන අඩු උෂ්ණත්වයක් ඉතින් ඒකේ performance එක පෙන්වනවා අතරම ඒගොල්ලන්ගේ thermal efficiency එක බලා ගන්න පුළුවන් මේ රතු පාට පෙන්වනවා ගොඩක් අඩු උෂ්ණත්වයක් තමයි පෙන්වන්නේ Celsius. The middle area only feels a little warm and not fans get louder to tackle the extra power to prevent it feeling hotter. And there's no difference with custom mode maxed out because we found it to perform very similarly බලන්න කස්ටම් මෝඩ් එක මැක්ස් කරලා උපරිමයටම යවලත් මේක මෙයා 40 ගණන් වල රැඳෙන්නේ. ඉතින් එහෙම තත්ත්වයක්. ඉතින් මේ අපි ඉතින් ඒ වගේම උෂ්ණත්වයක් තමයි යා රඳවගෙන තියෙන්නේ. ඉතින් ඇත්තටම හුඟා කියලා මට්ටමේ ලැප් එකක් ඉතින් ඒක ගැන වචන දෙකක් නැහැ. to just using custom extreme mode. The keyboards do have more room for cooling. And to be fair, the fans කියන්නේ මේ අනිත් ලැප් එක සංසන්දනය කරලා තියෙන මේ වෙනකොට තියෙන අනිත් ලැප් එක. ඉතින් ඔයගලන්ට මේ හැම ලැප් එකකම තියෙන නම ටයිප් කරලා අරගෙන ඔයාලට YouTube එකේ මේ ඒ ලැප් වලට ඔයගලන් කැමති මොඩල්ස් තියෙනවා නම් මේ මෙන්න මේ සෙට් එක මේ මෙතන මෙන්න මේ පෙන්නන වීඩියෝස් මේ සෙට් එක ඔයගලන්ට බලලා ඔයගොල්ලෝ කැමති මේ ලැප්ටොප් එකක නේම් එක සර්ච් කරලා ඔයගලන්ට බලන්න පුළුවන් එකින් එකට සංසන්දනය කරලා කොහොමද ඒක වෙන්නේ කියලා. ඉතින් අපි යමු ඉස්සරහට වීඩියෝ එකේ. extreme mode are basically maxed out in this workload. ඊළඟට ඔයගලන්ට බලන්න පුළුවන් එක එක quiet mode එකේ ඊට පස්සේ මේ balance mode එකේ performance mode එකේ සහ extreme මේ custom mode එකේ fan speed fan එකේ සද්ද. ඒ කියන්නේ මේ තියෙන අතරම decibel meter එකක්. නම ශබ්ද පරිපාලන ඉංජිනේරුවෙක් විදිහට මම දන්න දෙයක්. ඉතින් හැමදාම පාවිච්චි කරන දෙයක් decibel meter එකක්. ඉතින් decibel meter එකේදී අපිට බලන්න පුළුවන් මේක කොහොමද මේ පාවිච්චි වෙන්නේ කියන එක. ඒ කියන්නේ decibel meter එකෙන් කොච්චර ලැප් එකේ මොනතරම් උෂ්ණත්වයක්ද ගන්න පුළුවන් කියන එක අපිට බලන්න පුළුවන්. මොනතරම් වේගයක්ද ෆෑන් එකේ සද්දේ මොනතරම් එනවද එළියට කියන එක බලන්න පුළුවන්. බලමු ඉස්සරහට. මෙතන balance mode එක. මෙතන performance mode එක. decibel 50. මෙතන extreme mode decibel 50. max උපරිම ඒක 50. lid එක ඒ කියන්නේ තියෙන වහලා තියෙන අර මේක ස්ටෑන්ඩ් කරලා. ඒ කියන්නේ මේගොල්ලෝ බලනවා මේ පෙන්නන්නේ අතරම මේ cooling pad එකක්. cooling pad එක දැන් අතරම සමහර අය ගේමින් කරන අය ගොඩක් දන්නවා ලැප් එකක් යටින් වෙනම cooling pad එකක් ෆෑන් එකක් පාවිච්චි කරනවා. ඒ වගේ ප්‍රොෆෙෂනල් හොඳ quality cooling fan එකක් RPM එක වෙනස් කරන්න පුළුවන් cooling fan එකක් තමයි මේ පාවිච්චි කරලා තියෙන්නේ. ඒත් අනුව ඉතින් අපි ගොඩක් වෙලාවට ගොඩක් අය ඉතින් cooling fan පාවිච්චි කරන්නේ නැහැ ගොඩක් අයට. ඉතින් අතරම heavy gaming කරන අය ලොකු මේ FPS එකක් දාලා ලොකු විදිහට මහන්සි කියන්නේ කම්පියුටර් ලැප්ටොප් එකට බර කරලා ගේම් කරන අය හැමෝම cooling fan එකකුත් පාවිච්චි කරන්න කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. මොකද අනිවාර්යයෙන්ම ලැප්ටොප් එකේ ආයු කාලය එකකින් සෑහෙන ප්‍රමාණයකින් වැඩි වෙන හින්දා. අපි යමු ඉස්සරහට. The fans were silent when idling in quiet mode, and they get louder when under load in the higher modes. With custom වේගත් එක්ක තිබිච්ච අපිට ගන්න පුළුවන් වෙච්ච ඩෙසිබල් ප්‍රමාණය අපිට මෙතනින් බලන්න පුළුවන්. ඩෙසිබල් විදිහට මේ තියෙන අපේ ඩෙසිබල් dBA කියලා පෙන්නලා තියෙනවා. ඉතින් ඒ අනුව මේ බලා ගන්න පුළුවන් ඔයාලට එතනදී performance mode එක balance mode එක ඒ modes වල manual එකේ maximum manual එකේ extreme එහෙම කියලා ඒ modes වල කොච්චර වේගයක් කොච්චර ශබ්දයක් ඒකෙන් එනවද කියන එක. Extreme and manually mode still offers the same results in games. මෙතනින් එහාට තියෙන අතරම ගේමින් පිළිබඳ සමකිරිල්ලක්. ඉතින් ඔයගොල්ලෝ ගේමින් වලට ගොඩක් මේ ගේමින් වලට ගොඩක් ඉන්ට්‍රස්ට් එක තියෙන කට්ටිය මේ වීඩියෝ එකට ගිහිල්ලා මේ කම්පැරිසන් ටික ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ස්පීඩ් එක. ඒ කියන්නේ ෆෑන් එකේ තියෙන noise එක තමයි මෙතනදී පෙන්වලා තියෙන්නේ. අපි ඉස්සරහට යමු. Highest mode without explicitly maxing out the fan. One of the Legion 9 has 2 IPS screen options. So there's no OLED. මෙතනදී අපිට විශේෂයෙන් කියන්න ඕන දේ තමයි මේ Legion 9i කියන ලැප් එක එනවා ඩිස්ප්ලේ දෙකකින්. පළවෙනි ඩිස්ප්ලේ එක තමයි ඔයාලට මෙතන පේනවා ඇති. මේ දෙකම 4K ඩිස්ප්ලේස් WQWXGA කියලා එක ඩිස්ප්ලේ එකක් එනවා 3D ඔප්ෂන් එකක් එක්ක. එන්න ඒක හරි වැදගත් 3D ඔප්ෂන් එකක් එක්ක එන මේ මෙතන මේ තියෙන 240 Hz to 440 Hz වෙනකම් එකක් තියෙනවා 3D මේ එකක්. ඉතින් එන්නේ ඒක IPS මෙතන කියන්නේ මෙතන තියෙන එකම අවාසිය තියෙන මේ AMOLED panels මේ වෙනකොට එන්නේ නැහැ 18 inch laptops වලට. ඉතින් ඒ හින්දා AMOLED ඉතින් අතරම AMOLED කියන්නේ ඉතින් වෙනම color range එකක් තියෙන එකක්. හැබැයි ඉතින් මේකේ nit ගාන මේකේ තියෙන ආලෝකය මේකේ තියෙන දෙන්න පුළුවන් brightness maximum brightness එක සාමාන්‍ය AMOLED එකකට වඩා වැඩි IPS එකක් හින්දා. අනිත් එක සාමාන්‍යයෙන් පාවිච්චි කරන අය දන්නවා AMOLED එකක AMOLED display එකක තියෙන lifetime එක ආයු කාලය IPS display එකකට වඩා අඩුයි කියලා සාමාන්‍යයෙන්. මොකද පැචස් එනවා ඊට පස්සේ ඩැමේජ් වෙනවා ඒ වගේ ප්‍රශ්න එනවා. ඉතින් ඒ වගේ බැලුවාම IPS එක ඊට වඩා ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඉතින් මේක IPS එකක් තිබුණත් මේකේ කලර් කරෙක්ෂන් කලර් බැලන්ස් එක අතරම මේ හොඳ ඉතාම ඉහළ මට්ටමක තියෙනවා කියලා කියන්න පුළුවන්. අපි යමු ඉස්සරහට.
or mini LED here, but it might not matter. Both panel options are 18-inch 3840 by 2400 with a 240Hz. Two panel options color gamut is great, similar to what we'd මෙන්න මේ කලර් ග්‍රෑමට් එක කියන්නේ අතරම මේ sRGB Adobe RGB DCI-P3 contrast delta E ඒ කියන්නේ එක කියන්නේ දැන් අපි කියමුකෝ මේ ඩිස්ප්ලේ එකෙන් අපි වීඩියෝ එඩිට් එකක් කරනවා කියලා. වීඩියෝ එඩිට් එකක් කරනකොට එක කලර් ගාමුට් එකට සම වෙන්න ඕන ඒ ඇත්ත කලර් එක අපිට S දෙකට පේන්න. දැන් අපේ S දෙක ඒ වීඩියෝ එක එඩිට් කරද්දී ඒක කලර් එක හදන්නේ ඩිස්ප්ලේ එක අපිට පේන විදිහටනේ. එතකොට නැචරල් කලර්ස් පේනවද නැද්ද කියන එක තමයි මේ තියෙන මෙව් එකෙන් පෙන්වන්නේ. ඉතින් sRGB කියන්නේ සාමාන්‍යයෙන් හරි ප්‍රසිද්ධ එකක්. ඒ කියන්නේ 99.9ක් sRGB. ඒ කියන්නේ 100%ම තමයි. sRGB එකෙන් 100%ක්ම වගේ. ඒ කියන්නේ sRGB කියන කලර් ගාමුට් එකේ 100%ක්ම මේකට සමානයි කියන එක. ඒ කියන්නේ කිසිම ප්‍රශ්නයක් නැතුව මේකේ උපරිම හොඳ වීඩියෝ එකක් එඩිට් කරන්න පුළුවන්, කලර් කරෙක්ෂන් කරන්න පුළුවන් කියන එක තමයි ඒකේ අදහස වෙන්නේ. අපි ඉස්සරහට යමු. from a mini LED panel and not far from what OLED offers. Contrast is fairly average for an IPS. ඒ කියන්නේ මේ කොන්ට්‍රාස්ට් එක නම් ගොඩක් නැහැ කියලා තමයි ඒ කියන්නේ මේ IPS ඩිස්ප්ලේ එකක් විදිහට. ඒ වුණත් අර කලර් ගාමුට් එකයි විශේෂයෙන්ම මේ ලොකු දුරක් ඈත නැහැ, ගොඩක් ඈත නැහැ කියන එක තමයි කියන්නේ මේ IPS ඩිස්ප්ලේ එකට මේ ඩිස්ප්ලේ එක. ඉතින් ඒකත් සෑහෙන වටිනවා. ඊට අමතරව අර ගොඩක් මේ වෙනකොට පාවිච්චි කරන අර මිනි LED කියන එක. මිනි LED වල තියෙනවා පොඩි ප්‍රශ්නයක් අර පොඩ්ඩක් අර කලර් එක පිටිපස්සෙන් නිකන් හරියට බ්ලූම් වෙනවා. ඒ කියන්නේ එක කොටසක් විතරයිනේ. අපි කියමුකෝ එක සුදු පාට ඩොට් එකක් ඩිස්ප්ලේ එකේ යනවා නම් ඒ කොටස විතරයි ලයිට් අප් වෙන්නේ පිටිපස්සෙන් බෑක් ලයිට් එක. ඒ මිනි LED මේ ඉන්ඩිවිජුවල් බෑක්ලිට් ක්‍රමයේදී මේ ඒකට කියනවා නිකන් ෂැඩෝ වෙලා නිකන් අමුතු මහා කැත රූපයක් එනවා. ඒ කියන්නේ මේ ඒ පැත්තම නිකන් අමුතු කැත විදිහට සුදු පාට වෙනවා. ඉතින් ඒක එච්චර ගැලපෙන්නේ නැහැ. ඒක ලස්සන නෑ ඇත්තටම. ඉතින් ඒ නිසා මේ මම හිතනවා මේ දැනට තියෙන තාක්ෂණයත් එක්ක බලුවහම වැඩි කල් පවතින සහ අපිට ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන් සහ හොඳ කියන්නේ ගෙවන මුදලට හොඳ වටිනාකමක් දෙන්නේ සාමාන්‍යයෙන් LED හෝ OLED පැනල් එකකට වඩා OLED පැනල් එකකට වඩා මේ විශේෂයෙන්ම මේ IPS LCD පැනල් එකක් කියන එක. ඉතින් මේකයි කලර් ගැනම ගොඩාක් හිතන කෙනෙකුට නම් OLED එකකට යන්න පුළුවන්. OLED තියෙන ඩිස්ප්ලේ එකක් තියෙන ලැප් එකකට හෝ කම්පියුටර් එකකට යන්න පුළුවන්. ඒ වුණත් ඉතින් මගේ පෞද්ගලික අත්දැකීම හැටියට කල් පැවැත්ම සහ ඔය කලර් ගාමුට් එකේ වගේ දේවල් වල දැන් අතරම ඩීප් බ්ලැක්ස් නැති එක විතරයි එතන වෙනස තියෙන්නේ. ඒ දැන් තියෙන LCD පැනල් වල ඩීප් බ්ලැක්ස් උත් ඇත්තටම තියෙනවා. ඉස්සර IPS LCD panel වල ඉස්සර වගේ නෙමෙයි දැන් මේ වෙනකොට ඒක ඩෙවලොප් වෙලා තියෙනවා. මේ ඒකට හොඳම උදාහරණය තමයි මේ ලැප්ටොප් එක බලන්නකෝ. Yes panel, but this one has a glossy screen rather than standard matte, which to me in a bright environment they will show reflections. එකම ප්‍රශ්නේ මේක පොඩ්ඩක් ඩිස්ප්ලේ එක මේ අර දිලිසෙන ඩිස්ප්ලේ එකක් තියෙන එක. ඉතින් ඒක පොඩ්ඩක් අර ලස්සනක් වගේ පෙනුනට ඉතින් ඒක පොඩ්ඩක් අඩුපාඩුවක් තියෙනවා. ඉතින් අර බෑක්ලයිට් එක පොඩ්ඩක් වැඩියෙන් පෙරපෙන හින්දා විස්තරට යමු. මෙතන මේ ස්ක්‍රීන් බ්‍රයිට්නස් එක තමයි නිට්ස් පෙන්වන්නේ. HDR or HDR modes. And it can get මෙතන HDR mode එකේ normal mode එකේ මේ color brightness එක නිට්ස් වලින් පෙන්වලා තියෙනවා. ඉතින් ඒකත් ඉතින් මම හිතනවා 490 ගාන 494ක් වගේ වෙනකන් ගිහිල්ලා තියෙනවා. ඉතින් සාපේක්ෂව ඉතින් හොඳ ඩිස්ප්ලේ එකක්. ඉතින් ගොඩක් වෙලාවට content creatorsලා ගොඩාක් ආලෝකයේ තියෙන තැන් වල වැඩ කරන්නේ නැහැ. ටිකක් අඳුර තමයි වැඩ කරන්නේ. ඉතින් ඒගොල්ලන්ට හොඳයි ඕක. ඒගොල්ලන්ට අවුලක් නැහැ. මොකද ස්ටුඩියෝ එකක හරි තමන්ගේ ඔෆිස් රූම් එකක හරි වීඩියෝ එඩිටිං ඔඩියෝ ක්‍රියේෂන් වගේ දේවල් කරන්න අය එහෙම නැත්නම් ප්‍රෝග්‍රෑමින් ඒ වගේ කරන්න අය පොඩක් අඳුරේ ඉන්නනේ කැමති. ඔක ඇස්සට එහෙම අමාරු නේද? ඇස් අනිවාර්යයෙන්ම ඇස්සට ලොකු අමාරුවක් නැහැ කියලා තමයි මටත් හිතෙන්නේ මේක දැක්කම. ඒ වගේම කලර්ස් හරිම ට්‍රූ කලර්ස් තියෙනවා. ඒකත් සාහන වටිනවා. අපි යමු ඉස්සරහට. super dim, which might be useful at night. 500 nits is solid and better compared to most of the OLED panels we've tested. But මෙතන මේ OLED panels එක බලුවහම මේ 500 nits කියන එක හොඳ මට්ටමක් කියන එක. ඉතින් මිනි LED වගේ වන ඊට වඩා ලොකු එළියක් තියෙනවා අපිට 1000 ගණන් පේන්න තියෙනවා. ඉතින් ඒ වුණාට මේ රතු පාටින් පෙන්නන්නේ මේ ලැප් එක. ඉතින් මම හිතනවා මට තේරෙන විදිහට නම් මේ ලැප් එකේ තියෙන ඩිස්ප්ලේ එකේ තියෙන brightness එක හොඳටම ඇති කියලා මේ වගේ වැඩ. අපි යමු ඉස්සරහට. light bleed was extremely minor and not a problem at all, but this will vary between panels. මෙන්න මේ ප්‍රශ්නේ තියෙනවා ඇත්තටම ක්ලියරින් කියලා කියනවා. ඒ කියන්නේ අපි කළු පාට වැටුනොත් එහෙම මේ LCD ඩිස්ප්ලේ එකට ඒ කළු පාට වෙන්නේ අර මේ පොලරයිසේෂන් හින්දා. ඒ කියන්නේ ඒකේ තියෙන අර අංශු වටේට කරකිලානේ මේක අපිට කලර් එක හදලා පෙන්නන්නේ. එහෙම වුණාම කළු පාට වැටුනහම පොඩ්ඩක් අර දිලිසෙන ගතියක් එනවා. ඒක ඉතින් වළක්වන්න බෑ. මේ ප්‍රශ්නේ එන්නේ නැහැ OLED වල. OLED වල මෙන්න මේ ක්ලියරින් එක එන්නේ නැහැ. ඉතින් ඒ වුණාට ඉතින් සාමාන්‍යයෙන් ඉතින් හොඳ මේ කියන්නේ තමන්ට කැමති ඔප්ෂන් එකකට ඉතින් යන්න පුළුවන් මේ වගේ ලොකු වියදමක් කරනකොට. ඉතින් ඒක ගැන පොඩ්ඩක් ඉතින් හිතලා දෙයක් කරන්න පුළුවන්. අපි එහෙනම් දැන් විනාඩි 18කුත් ගිහිලා තියෙනවා. අපි එහෙනම් ඊළඟ කොටසෙන් අපි හම්බ වෙමු මෙතනින් එහාට. දැන් මේ පස්වෙනි කොටස මේ වීඩියෝ එක සම්බන්ධව අපි මේ කළේ. අපි 6 වෙනි කොටසෙන් හම්බ වෙමු. එහෙනම් ඔයගොල්ලන්ට සුබ දවසක්. ඊළඟ කොටසෙන් හම්බ වෙමු.